ආයුබෝවන් තේරවිලි 3000ට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද 79 වෙනි කොටස. ප්‍රශ්නාංක 781. එක එක ගසේ සැට සැට කූඩු බැන්දේ සැට සැට පැටව් එක එක කූඩුවේ ඉන්නේ දැක මෝරන තදින් මේ සේරම මින්දේ සැක නොව කියන් කූඩු කීයද කිවින්දේ. පිළිතුර මලක් කයට පැමිණ තිබෙන පීඩා පෙලක් ඖෂධේ දුන් අයට පෝඩා පලක් නෑරය මරි මට්ටි මෝඩා දෙලක්ත සැට දහසක් කුරුළු කූඩා. ප්‍රශ්නාංක 782. කිරි ඇත ගසේ සැම තැන කොළ ගෙඩි පාසා මල් නැති නමුත් ගෙඩි හටගති නටුව නිසා කටු ඇති ලෙසයි දැකුමෙන් ඔබ නොමැති නිසා මිතු බැති වඩා මෙම ගෙඩි තෝරනු විමසා. පිළිතුර දෙල් ගෙඩි. ප්‍රශ්නාංක 783. වෙල මැද්දේ මම ඉන්නේ තනියක් නැහැ මට දැනෙන්නේ දවල් රෑත් වැඩක ඉන්නේ කවුද ඉතින් මම කියන්නේ. පිළිතුර පඹයා. ප්‍රශ්නාංක 784. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හූ කියමින් වේගෙන් යයි. පිළිතුර කෝච්චිය. ප්‍රශ්නාංක 785. වැලක පිපෙන මලක් නොවෙයි ගසක පිපෙන මලක් නොවෙයි බිමක පිපෙන මලකුත් නොව මිනිසුන් අතරේ පිපෙනා මල. පිළිතුර කුලමල. ප්‍රශ්නාංක 786. හඬ හඬා සිනාසෙයි වඩ වඩා මහත් වෙයි ඉහළින් පහළට ඇදෙයි තේරුවොතින් හරි අගෙයි. පිළිතුර ගඟ. ප්‍රශ්නාංක 787. අර යන ලියගේ කිරි අරගන්නේ කෑමුකයේ ගා විෂ අරගන්නේ. පිළිතුර අරලිය ගහේ කිරි. ප්‍රශ්නාංක 788. වනේ උපන්නේ උණමයි කියන්නේ වනේ ඉපදිලා දස අත වැනෙන්නේ වෙලේ වතුර බී නිතරම සිටින්නේ ගලේ ඔළුව ගහ නිතරම අඬන්නේ. පිළිතුර දිය හොල්මන. ප්‍රශ්නාංක 789. හිනා වෙලා මයි සිටින්නේ ගස් අතරින් මයි දුවන්නේ සත්තු ඇතොත් අරන් එන්නේ ඒත් නෑනේ ගණන් ගන්නේ. පිළිතුර පනාව. ප්‍රශ්නාංක 790. ටින් ටින් ගාන්නා තෝරා එවාපන් ටන් ටන් ගාන්නා තෝරා එවාපන් මගවැලි පිසින්නා තෝරා එවාපන් දෙගම්බඩ රජා තෝරා එවාපන්. පිළිතුර ටින් ටින් ගාන්නා ලේනා නොවේදෝ ටන් ටන් ගාන්නා ගෝනා නොවේදෝ මගවැලි පිසින්නා කුකුලා නොවේදෝ දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ. 79 වෙනි කොටස අවසానයි. එක අතකට එක පොල්ලක් අල්ලගෙන වැඩේ කරයි බඩුවක් උඩ තියාගෙන බටේ දිගේ දියරයයි ගලාගෙන වැඩේ කරලා යයි තොප්පියකුත් දමාගෙන. ඔබ මේකේ උත්තරේ දන්නවා නම් ලයික් කරන්න, කොමන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කොටසෙන් අපි හම්බ වෙමු. ඔබට සුබ දවසක්.